ආයුබෝවන් ප්‍රබෝධමත් දිනයක් ඔබ සියලු දෙනාටම. මම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කමල් විජේතිලක රාජගුරු. අද මම කතා කරන්නේ කුජ දෝෂය තිබුණොත් කසාදේ කැඩෙනවාද නැද්ද යන්න පිළිබඳව මා විසින් කේන්ද්‍රය ජ්‍යෝතිෂ්‍ය පුවත්පතට 2024 නොවැම්බර් මාස 28 වන බ්‍රහස්පතින්දා ලියන ලද ලිපියේ විග්‍රහයකි. මෙම වීඩියෝ අවසාන වනතුරු බලන්න. කුජ දෝෂය ඔබගේ කේන්ද්‍රයේ තිබේද නැද්ද පිළිබඳව ඔබටම අවබෝධ වනු ඇත. පොරොන්දම් පරීක්ෂාවකින් සොයා බලන්නේ එක ගෘහයක් තුල විවාහක යුවලකට සිටිය හැකිද යන්න පිළිබඳව සොයා බැලීම පමණකි. නමුත් ඔවුන්ගේ ජන්ම පත්‍රවල විවාහයට නොගැලපෙන දෝෂ තිබිය හැකිය. එවැනි අවස්ථාවක පොරොන්දම් බැලීමට පෙර දෝෂ පරීක්ෂා කිරීම ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකුගේ ප්‍රධාන වගකීම වේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂා කොට දෝෂ ඇද්දැයි විමසා බැලිය යුතුය. පහසුවෙන් හඳුනාගත හැකි විවාහ දෝෂ කිහිපයක් අපි දැන් දැනගමු. 1. කුජ දෝෂය. 2. ශනි මංගල දෝෂය. 3. චන්ද්‍ර මංගල දෝෂය. 4. සෙනසුරු හත්වැන්නේ සිටීම. 5. කුජ සිකුරු යෝගය. 6. ශනි රාහු සංයෝගය. 7. කුජ රාහු සම්බන්ධතාවය. 8. කඩහන්දි දෝෂය. 9. නාශාංශක දෝෂය. 10. වෛද්‍ය දෝෂය. මෙය වැන්දුපු දෝෂයක්. 11. විසකන්‍යා දෝෂය. අපි දැන් කතා කරමු කුජ දෝෂය පිළිබඳව. කිසියම් කේන්ද්‍රයක කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක තැන්පත්ව ඇත්නම් එය කුජ දෝෂය ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලැබේ. කුජ දෝෂය තිබීම විවාහ ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන හේතුවකි. එහෙත් කුජ දෝෂය භංග වන ක්‍රම රාශියක් ඇත. ඒ අනුව කුජ දෝෂය භංග වන ක්‍රම කොටස් දෙකකට බෙදනු ලැබේ. පළමු ක්‍රමය නම් කුජ දෝෂය ජන්මියාගේ කේන්ද්‍රය තුලින්ම භංග වීම. දෙවන ක්‍රමය යෝජිත කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව කුජ දෝෂය භංග වීම. කුජ දෝෂය අංගාර මංගල යන නම් වලින්ද ජ්‍යොතිෂයේ හඳුන්වනු ලබයි. අපි දැන් බලමු කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වන අවස්ථා කිහිපයක්. 1. කුජ අස්ත වීම, වක්‍ර වීම යන කරුණු මත කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. එනම් නිෂ්ක්‍රිය වේ. එවැනි කුජ දෝෂය කේන්ද්‍රයේ නොමැතිසේ සැලකිය හැකිය. ජන්ම කේන්ද්‍රයේ කුජ දෝෂය ඇතත් එම කුජ බලවත් සිකුරු හෝ ගුරු විසින් දක්නු ලැබේ නම් කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. ඉහත කුජ සිටින තැන බලවත් ගුරු හෝ බලවත් සඳු සිටී නම් කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. 4. හතරවැන්නේ හා හත්වැන්නේ කුජ ග්‍රහයා සිකුරු සමග යෝග වීමෙන් කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. 5. හත්වැන්නේ කුජ සිටී නම් එම කුජ උච්චව මකර රාශියේ හෝ ශ්වක්ෂේත්‍රව මේෂ වෘශ්චික යන රාශියක සිටී නම් කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. ඊළඟට අපි බලමු යෝජිත කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව කුජ දෝෂය භංග වන අවස්ථා කිහිපයක්. 1. ස්ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයේ කුජ දෝෂය ඇත්නම් විසෙන් විස නසී යන න්‍යායට අනුව දෝෂය එකෙනෙහිම භංග වේ. 2. කිසියම් කේන්ද්‍රයක කුජ දෝෂය ඇත්නම් යෝජිත කේන්ද්‍රයේ එම ස්ථානයේම පාපී ග්‍රහයින් නීචව රාහු, කේතු, රවි, ශනි සිටී නම් කුජ දෝෂය කේන්ද්‍රය තුලින්ම භංග වේ. ඒ අනුව
කුජ දෝෂය කේන්ද්‍රයේ ගැලපීමේදී දෝෂ භංග වන්නේදයි සොයා බැලිය යුතුය. එවිට 1. දෝෂ නැති කේන්ද්‍රයකට දෝෂ නැති කේන්ද්‍රයක් සුබයි. 2. දෝෂ සහිත කේන්ද්‍රයකට දෝෂ සහිත කේන්ද්‍රයක් සුබයි. 3. දෝෂ භංග කේන්ද්‍රයකට දෝෂ භංග කේන්ද්‍රයක් සුබයි. 4. දෝෂ නැති කේන්ද්‍රයකට දෝෂ භංග කේන්ද්‍රය මධ්‍යම වේ. කුජ දෝෂය ඇති විට විවාහ ප්‍රමාද වීම, විවාහයෙන් පසු ගැටුම් ආරවුල් ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවීමට පුළුවන. ජ්‍යොතිෂයේදී මෙම දෝෂය කලින් හඳුනා ගැනීමේ පහසුකම අපට ලබා දී ඇත. ඒ අනුව පති පත්නි දෙපළට නිසි අවබෝධයක් හා අන්‍යෝන්‍ය අවබෝධය තුලින් කටයුතු කිරීම ඉදිරියේදී ඇතිවිය හැකි යම් ගැටලුකාරී තත්ත්වයක් මගහරවා ගැනීමේ හැකියාවත් නිසි අවබෝධය තුලින් ගැටලු විසඳා ගැනීමේ හැකියාවත් දෙදෙනාටම සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගැනීම තුලින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකි බව මාගේ නිර්දේශයයි. ඉදිරි දිනයක අපි ශනි මංගල දෝෂය පිළිබඳව සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. ඔබට දීර්ඝායුෂ වේවා.